ධාතුන් වහන්සේලා සහිත මණික් පුටුව දිව්‍ය නාගයන්ගේ මහත් වූ පුද සත්කාර විඳිමින් සියලුම බෝධිසත්වරුන්ගේ අපරාජිත ආසනය පිහිටන ශුද්ධ භූමිය වන බුද්ධ ගයා මහා බෝධි මූලයට වැඩම කරවනවා. බුද්ධ ශරීරය නිර්මාණය වෙනවා. බුද්ධ ශරීරය නිර්මාණය වෙලා බුදු සිරුරෙන් භාග්‍රය දක්වා බුද්ධ රශ්මිය විහිදෙනවා. මේ අවස්ථාව කිසිම මිනිසෙක් දකින්නේ නැහැ. මොකද ওই කාලේ වෙනකොට කිසිම බෞද්ධෙක් ලෝකේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? සියලුම දෙවියොත් බ්‍රහ්මයොත් බුදුරජාණන් වහන්සේට අවසාන වතාවට පුද සත්කාර කරන්න බෝධි මූලයට පැමිණෙනවා. බුදුන් පුදනවා. අනන්ත බුදු ගුණ ගයමින් බුදුරජාණන් වහන්සේට ස්තුති ගායනා කරමින් බුද්ධ වන්දනාව වේදෙනවා. ඒ අවස්ථාවේදී දෙවියොත් බ්‍රහ්මයොත් බුදුන් වඳ අවසන් වුණාම බුදු සිරුරට ගිනි දැල් ඇවිලිලා දෙහ ආදාහන වෙලා අලුවත් දැලිවත් ඉතිරි වෙන්නේ කිසිම ධාතුන් වහන්සේ නමක් ඉතිරි වෙන්නේ නැහැ අබෑටයක් තරම්වත්. ජය ශ්‍රී මහා බෝධි අතුරුදහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හදලා තියෙන සියලුම ප්‍රතිමා වහන්සේලා අතුරුදහන් වෙලා යනවා. බුද්ධ ශූන්‍ය කාලයක් එනවා. බුද්ධ කියන ශුද්ධ වචනේ පවා අහන්න නොලැබෙන කාලයක් එනවා.